සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඒ වගේම හරිම ආදරෙන් අපි පිළිගන්නවා අපේ අලුත් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ ප්‍රතිශත පාඩම යටතේ O level විභාගයට එන්න පුළුවන් හීනවන ශේෂකමේ කියන ගාන. ඉතින් මේ ගාන යටතේ ඔයාලගේ විභාගයට අහන්න පුළුවන් හීනවන ශේෂකමේ යටතේ එකක් අහන්න පුළුවන් වාරිකයක වටිනාකම කොහොමද කියලා කීයද කියලා. තව කොටසක් අපෙන් අහන්න පුළුවන් පොලි අනුපාතිකය කීයද කියලා. එහෙම නැත්නම් ප්‍රතිශතය කීයද කියලා. ඉතින් මේකෙදි අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හීනවන ශේෂකම යටතේ වාරිකයක අගය නැත්නම් වාරිකයක වටිනාකම. ඉතින් අපි මේ ගාන සාකච්ඡා කරන්න ගත්ත 2016 O level විභාගයට ආපු හීනවන ශේෂකමේ ගාන. ඉතින් අපි බලමු මොකක්ද මේ ගාන කියලා. රුපියල් 80000කට අත්පිට මුදලට විකිණෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි වන පරිදි මිලදී ගත හැකිය. මෙහිදී 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට ඉතින් අපි මේ ගානේ අනිවාර්යයෙන්ම කියනවා හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරේ. අපි අහනවා මාසික වාරිකයක අගය කීයද කියලා. ඉතින් මම ගාන හදන්න පටන් ගන්නවා. මෙන්න මේ ගාන පටන් ගන්න. මුලින්ම අපි බලමු මෙන්න මේ පරිගණක යන්ත්‍රේ කීයක් වටිනවද කියලා. මේ පරිගණක යන්ත්‍රයේ වටිනාකම යාලා අපිට දීලා තියෙනවා රුපියල් 80000යි කියලා. හැබැයි අපි රුපියල් 80000ම ගෙවලා පරිගණක යන්ත්‍රය ගෙදර ගේන්නේ නැහැ. අපි මුලින්ම කඩේට ගෙවන්නේ නැත්තම් මුදලාලිට දෙන්නේ මුලින් අපි මුදලාලිට දෙනවා මුලින් ගෙවන මුදල. මුලින් අපි මුදලාලිට දෙනවා රුපියල් 20000ක්. ඒ කියන්නේ රුපියල් 80000ක් වගේ පරිගණක යන්ත්‍රයට අපි මුලින් රුපියල් 20000ක් ගෙවලා තමයි ගෙදර අරගෙන එන්නේ. ඊට පස්සේ අපි බලනවා ගෙවීමට ඇති ඉතිරි මුදල. ගෙවීමට ඇති ඉතිරි මුදල. ඒ කියන්නේ අපි තව කොච්චරක් ණයද කඩේට? රුපියල් 80000න් අර 20000 අපි අඩු කරන. ඒ කියන්නේ අපි 80000ක් පරිගණක යන්ත්‍රයක් වුණාට මිල 80000ක් වුණාට අපි ගෙවන්නේ 20000යිනේ. අපිට ගෙවන්න තියෙනවා තව 80000න් 20000ක් අඩු කරාම රුපියල් 60000ක් ණය වෙලා තමයි අපි ගෙදර එන්නේ පරිගණක යන්ත්‍රයත් අරගෙන. ඊට පස්සේ අපි මේකේ මුදලාලිට පොරොන්දු වෙලා තියෙනවා සමමාසික වාරික 12කින් මේක ගෙවනවා කියලා. ඒ කියන්නේ එතනදී නම් දැන් 60000ක් අපිට ගෙවන්න ඉතුරු වෙන්නේ. සාමාන්‍යයෙන් මේකට පොලියක් හැදෙනවනේ. හැබැයි පොලිය හදන්නේ අපි හීනවන ශේෂ ක්‍රමයට. ඉතින් අපි බලමු පොලියක් නැතුව අපිට තව කීයක් ගෙවන්න මාසෙකට කීයක් ගෙවන්න තියෙද කියලා. ඉතින් අපි ඒක ලියනවා මාසක ණය මුදල. ඒ කියන්නේ පොලියක් නැතුව මේ 60000 අපි ගෙවන්නේ මාස 12කින් දැනට. 60000 බෙදනවා 12යි. එතකොට අපිට මාසෙට ගෙවන්න එනවා රුපියල් 5000. ඒ කියන්නේ 5000 කියන්නේ පොලියක් නැතුව. හැබැයි මුදලාලි අපිට පොලියක් අය කරනවනේ හීනවන ශේෂකම යටතේ. එතකොට අපි බලනවා මෙන්න මේ පොලිය කොහොමද හැදෙන්නේ කියලා. ඒ පොලිය අපි හදනවා මාස ඒකක පොලිය. මාස ඒකක පොලිය හදන්නේ මෙන්න මාසික ණය මුදල. ඒ මාසික ණය මුදල අපි වැඩි කරනවා දීලා තියෙන ප්‍රතිශතය. අපිට දීලා තියෙනවා 124යි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 124 කියලා ගාන කියලා තියෙන්නේ මෙහිදී 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක්. මෙතන තියෙන්නේ වාර්ෂික පොලිය නේ අවුරුද්දකට. හැබැයි අපි වගන්තිය ලියලා තියෙන මාස ඒකක පොලිය. දැන් මේක මාසයකට අපි හදන්න මේක ආයිමත් වැඩි කරනවා 12න් එකකින්. අපිට ඕනනම් පුළුවන් මේ 124 මාසයකට හොයන්න ඕන මේ 12න් එක දාන්න නැතුව 100ට දෙක. ඒ කියන්නේ 24 කියන එක 12න් බෙදලා දැම්ම. ඊට වඩාත් පුළුවන් මේක පුළුවන් අපි 100ට 24 කියන එක වැඩි කරා 12න් එක. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම 12න් එකකින් වැඩි වෙන්න ඕන. එතකොට අපි මේක සුළු කරවුතින් 0.2ට 0.2 කැපුණා 12ට 12 ඒවා 1යි 24ට 12 ඒවා 2යි 50 ඒවා 2ක් 100යි. මාස ඒකක පොලිය යනවා රුපියල් 100ක්. ඒතර හීනවන ශේෂකමේ පොලිය හදන්නේ අපිට මාස ඒකක ගානට. මාස ඒකක ගාන හොයන්න සූත්‍රයක් තියෙනවා n බෙදීම 2 n ධන 1. n කියලා කියන්නේ අර වාරික ගාන. අපි ගෙවන්න පොරොන්දු වෙන වාරික ගාන. වාරික ගාන 12යි. එහෙනම් n වෙනුවට අපි දානවා 12. 12 බෙදීම 2 n වෙනුවට 12 දැම්මොත් ආයිමත් 12 ධන 1. හරිද? ඒතර මාස එකක් ගාන හොයන සූත්‍රයක් තියෙනවා.
n බෙදීම 2 වාරයක් n දන එක n කියලා කියන්නේ වාරික ගාන. අපිට ඕන මේ පැත්තකින් දාගන්න n කියලා කියන්නේ වාරික ගාන. හරිද? ඒතර වාරික ගාන අපි ගෙවන්න පුරුදු වෙන්නේ 12 න්නේ. නම් n බෙදීම 2 නම් 12 බෙදීම 2 n කියන්නේ 12 නම් මෙතන n වෙනුවට 12 12 එකතු කිරීම 1. දැන් මෙතන සුළු කරන්න පුළුවන් අපිට 12 දෙකෙන් බෙදුනොත් 6යි 12යි 1යි කියන්නේ 13යි. මෙතන වරහණක් තියෙනවා කියන්නේ මේ දෙක අතර ගුණ කිරීම 6 වරක් 13 එනවා 78ක්. එතකොට මාස එකකට පොලිය ඇවිල්ලා තියෙනවා. මාස එකක් ගාන මාස එකක් ගාන ඇවිල්ලා තියෙනවා අපිට 78ක්. මාස එකකයට පොලියක් ඇවිල්ලා තියෙනවා අපිට රුපියල් 100ක්. ඊළඟ වගන්තිය තමයි අපි මේ පැත්ත හදුවා මුළු පොලිය. එතකොට මුළු පොලිය එනවා අපිට. මුළු පොලිය හොයන්නේ මාස ඒකක ගණන ගුණ කරනවා මාස ඒකක පොලිය. හරි. මාස එකක් ගාන අපිට ආව මෙතන. මාස එකක් ගාන 78යි. මාස එකක් ගාන විත් වෙන අපිට 78ක්. මාස ඒකක පොලිය ඇවිල්ලා තියෙන අපිට රුපියල් 100ක්. 78 100ෙන් වැඩි කරාම අපි දන්න පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නව නේද? 78 අගට දැම්මම 0.2ක් 7800ක්. අපි දැන් බලනවා ගෙවීමට ඇති මුළු මුදල. ගෙවීමට ඇති මුළු මුදල. එතකොට අපි කඩේට මේ පරිගණක යන්ත්‍රයේ රුපියල් 80000යිනේ. අපි මුලින් 20000ක් ගෙවුවා. ඒත් 20000ක් ගෙවුවට පස්සේ අපිට රුපියල් 60000ක් ඉතුරු වුණානේ. එතකොට ඒ 60000 අපි අනිවාර්යයෙන්ම මුදලාලිට ගෙවන්න ඕන. ඒ 60000ට හීනවන ශේෂකමේ යටතේ පොලියක් ඇදලා තියෙනවා. මෙන්න රුපියල් 7800ක්. එතකොට අපි පොලිය ගෙවන්නත් ඕන. ඒ වගේම ගෙවන්න තියෙන ඉතුරු මුදල හොයන්නත් ඕන. එතකොට අපි මොකද කරන්නේ? අර ගෙවන්න තියෙන මුදලයි පොලියයි ඒ දෙක එකතු කරගමු. 60000ට එකතු කරගමු 7800ක්. එතකොට මුළු මුදල අපිට ගෙවන්න තියෙනවා 67800ක් අපිට ගෙවන්න තියෙනවා. ඊට පස්සේ අන්තිම වගන්තිය වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම. එතකොට 67800 අපිට ගෙවන්න තියෙනවා. මෙච්චරක් අපිට ගෙවන්න තියෙනවා. මාස කීයකද ගෙවන්න තියෙන්නේ? මාස 12කින් තමයි අපිට ගෙවන්න තියෙන්නේ. එතකොට එනවා 67800 අපි 12න් බෙදුනොත් එනවා 5යි 6යි 5650ක අපිට වාරිකයක් ගෙවන්න තියෙනවා. ඔන්න එහෙනම් ඕක තමයි හීනවන ශේෂකම යටතේ වාරිකයක මුදල අපිට හොයන්න තියෙන විදිය. ඉතින් ඒ වගේම මේ යටතේ අපිට තව කොටසක් එනවා වාරිකයක වටිනාකම වගේම අපිට එනවා පොලි අනුපාතිකය නැත්තම් ප්‍රතිශතය කොපමණද කියලා. කියන්නේ අපිට වාරිකයක වටිනාකම දෙනවා. මෙන්න මේ 100ට 20 කියන්නේ 124ද 108ද 109ද ඔන්න ඒ වගේ කොටසක් එනවා. ඉතින් අපි ඒක ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ විභාගෙට උදව්වක් වෙන්න කියලා උදව්වක් වෙයි කියලා හිතලා ඉතින් අදට අපි සමුගන්නවා.